පුතේ නාට්‍ය හා රංග කලාව කිව්වහම අපිට පේන්නේ බැලූ බැල්මටම පේන්නේ මේ කාරණා දෙකක් වගේ. නාට්‍ය හා රංග කලාව. අපේ පාසල් සිලබස් එකේ මේ විදිහට තමයි විග්‍රහ කරන්නේ දෙකක් හැටියට. නමුත් මේ කාරණාව ක්‍රියාවට නැංවීමේදී එකක්. මොකද දෙකක් හැටියට විග්‍රහ කරාට සැබවින්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී නාට්‍ය හා රංග කලාව කියලා කියන්නේ එකක්මයි. නාට්‍යයක් කිව්වාම විෂය නිර්දේශයේදී පිටපත් රචනය, සංවාද භාවිතය, උත්ප්‍රාශය, එතකොට චරිත නිරූපණය වගේ කියන කරුණු නාට්‍ය කියන මාතෘකාවට එයාලා යොදලා තියෙනවා. රංග කලාව යටතේ නාට්‍ය නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, එතකොට රංගපෑම කියන කරුණු තුන විග්‍රහ කරලා තියෙනවා. මේ හැම දෙයක්ම ක්‍රියාවට නැංවීමේ එක පුද්ගලයෙකු මුල් වෙනවා. ඒකයි මම කිව්වේ ක්‍රියාවට නැංවීමේදී මේ හැම දෙයක් මේ කාරණා දෙකම එකක් බවට පත් වෙනවා කියලා. එයා තමයි මේ නාට්‍යයේ සැබෑම අයිතිකරු. එයා තමයි මේ හැම දෙයකම වග කියන්න. මේ හැම දෙයක්ම මෙහෙයවන්න. කවුරු කියලාද හිතන්නේ? ඒ තමයි නාට්‍ය අධ්‍යක්ෂකවරයා. ඒ කියන්නේ නාට්‍ය අධ්‍යක්ෂණයේ ඉඳලා පිටපත් රචනයේ ඉඳලා නළු නිලියම් පුහුණු කරලා නාට්‍ය රංග දක්වලා නළු නිලියොන් නිවෙස් කරා යනතුරුම අපිරිමිත වගකීම් දරන්න. ඔහු. ඉතින් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ කාර්යභාරය සුළුපටු දෙයක් නම් නෙමෙයි. තාත්තා කෙනෙක්, ගුරුවරයෙක්, හිතවතෙක්, යාළුවෙක්, සහෝදරයෙක් කියන කාරණා ඇතුලේ, කියන චරිත ඇතුලේ මේ අධ්‍යක්ෂකවරයා තම නිර්මාණය පුරාම විවිධ මූණුවරවල් වලින් පෙනී හිටිනවා. මේ නිර්මාණකරණය ඇතුලේදී කවුරුත් කතා නොකරන දෙයක් තියෙනවා. ඒ තමයි මුදල්. නාට්‍ය පුහුණුවේ ඉඳලා මහන්සියට බොන ප්ලේන් ටිය, බඩගින්නට කන බිස්කට් එක, එතන ඉඳලම නාට්‍යයේ සෙට් එක, එතකොට නාට්‍යයේ පසුතලය, මේකප්, කස්ටියුම්, ලයිටින්, ස්ටේජ් වලට. එතකොට ඔන්න ඔය කියන විවිධ කාරණා ඔස්සේ මේ මුදල් කියන විෂය ඉදිරියට එනවා. එතකොට මේ වගකීම පැවරෙන්නේ, මුදල් සෙවීමේ වගකීම පැවරෙන්නේ අධ්‍යක්ෂකවරයාටමයි. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. අධ්‍යක්ෂකවරයා කැමති නම් මේ මුදල් පාලනය පිළිබඳව වෙනම කෙනෙක් පත් කරගන්න පුළුවන්. ඔහු තමයි නාට්‍ය ඇතුලේ වියහියදම් හා මුදල් ලිපීම් පිළිබඳව කටයුතු කරන්නේ. ඔහුට අපි කියනවා අර්ථපති කියලා. මතකනේ නම අර්ථපති. හැබැයි මේ කාරණාව සිද්ධ වෙන්නේ අධ්‍යක්ෂකවරයා කැමති නම් විතරයි. නිර්මාණයක් පටන් ගැනීමේදී නැත්නම් නිර්මාණයක් කරගෙන යන අතරතුරදී මතුවන ගැටලු අසීමිතයි. කොටින්ම කියනවා නම් සමහරක් ගැටලු මතුවෙනවා නිර්මාණය අතරමඟ නතර කරලා දාන්න තරම් හිතෙන දරුණු තත්වයන් මේ නාට්‍ය කලාව ඇතුලේ ඕනම නිර්මාණකරණයක් ඇතුලේ මතුවෙන්න පුළුවන්. ප්‍රධාන කාරණා හැටියට තියෙන්නේ නළු නිලියොන් කලට වෙලාවට නොයන එක. සෙට් එකට එන්නේ නැහැ. වෙලාවට එන්නේ නැහැ. එතකොට සමහරක් වෙලාවට සමහර නළු නිලියොන් තමන්ට ඕන විදිහට කටයුතු කරන්න ගන්නවා. තමන්ට ඕන විදිහට පිටපත් වෙනස් කරන්න ගන්නවා. සමහරක් වෙලාවට මේ අධ්‍යක්ෂකගේ කාර්යය වෙනත් අය කරන්න යනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් සිද්ධ වෙද්දී ඇතුලේ සෙට් එකක් ඇතුලේ කියන්නේ කර්ව් එකක් ඇතුලේ විවිධ ගැටලු මතුවෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අධ්‍යක්ෂකවරයා දැනගෙන ඉන්න ඕනේ. ඒ දේවල් කන්ට්‍රෝල් කරගෙන තමන්ගේ කාර්යය කාගේවත් හිත රිද්දන්නේ නැතුව තමන්ගේ කාර්යය සාර්ථකව අවසානය කරා අරගෙන යන්න. ඒ වගේ අවස්ථාවක නාට්‍ය අධ්‍යක්ෂකවරයා ක්‍රියා කරන විදිය බොහොම වැදගත්. පුංචි අත්වැරැද්දකින්, පුංචි වචනයකින් පවා තමන්ගේ නළු නිලියෝ තරහ වෙලා යන්නේයි. තමන්ගේ කර්ව් එකේ කැමරා ශිල්පීන් හෝ කවුරුන් හෝ හිතමනාපකම් නැති වෙයි. එතකොට තමන් කරන නිර්මාණය අතරමඟ නවතී. ඉතින් මොනතරම් බරපතල කාරණාවක්ද කියන එක පැහැදිලි නේද? මොකද කියන්නේ? නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා බලමු. හැබැයි ඉතින් ඔය ෆෝන් වලින් ගේම් ගහන අයට නම් මේක කරන්න කොහෙත්ම බැරි. මොකද ඒ අයගේ මනස බොහොම පටු රාමුවක තමයි හිර වෙලා තියෙන්නේ. ওই ගේම් වල ප්‍රතිඵලයක් තමයි බොහොම ඉක්මනට තරහ යනවා. කොටිම කියනවා නම් ඉවසීම බිඳුවටම බහිනවා.
ඉතින් එහෙම කෙනෙක් කොහොමද නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙන්නේ? පොතපත ඇසුරක් නැති, සමාජය ගැන දැනුමක් නැති කෙනෙක්ට කොහෙත්ම නාට්‍ය අධ්‍යක්ෂණයේ නියැලෙනවයි කියන එක බොහොම අසීරු කරුණක් වෙනවා. අධ්‍යක්ෂණය කියන එක ෆෝන් ගේමකට වඩා ගොඩාක් වෙනස් දෙයක්. එහෙමනම් මගේ අධ්‍යක්ෂකවරුනි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් ඕනම දෙයක් අධ්‍යක්ෂණය කරනකොට ඊට කලින් බලන්න මම මේ කියන කරුණු ඔයාලා ප්‍රගුණ කරලා තියෙනවද කියලා. තමන් කරන නිර්මාණය සියලුම වගකීම් දරන්නා තමන් වෙන්න ඕනේ. පිටපතේ ඇති දේ ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ ශිල්පීන්ගේ සහයෝගය ලබා ගැනීමේ ශූරයෙකු වෙන්න ඕනේ. පිටපතේ අර්ථය පහදමින් සියලුම ශිල්පීන් දැනුවත් කිරීමේ හැකියාවක් ඔහුට තියෙනවා. අන් අයගේ අදහස් සුහදව කතා බහ කරන, අන් අයගේ මතයට සවන් දෙන, අවසානයේ තමන්ගේ මතය සාර්ථකව නිර්මාණය තුල ක්‍රියාත්මක කරවන සොඳුරු ආඥාදායකයෙකු වීම. නව යෝජනා ඉවසීමෙන් මැදිහත් සිතින් සවන් දීලා නළු නිලියන්ගෙන් උපරිම ඵලදායීතාවය ලබා ගැනීම. රංගනයේදී නළු නිලියන්ට නිදහසේ සැහැල්ලුවෙන් තමන්ගේ කාර්යය කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම. දැන් පේනව නේද? අධ්‍යක්ෂකවරයෙකුගේ ඉවසීම මොන තරම් ප්‍රබල දෙයක් වෙන්න ඕනේද කියලා. ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න සිද්ධ වෙනවා. ඔය සඳහන් කරපු කරුණු කාරණා ඔයා ළඟ තියෙනවා නම්, ඔයා ප්‍රගුණ කරලා තියෙනවා නම් කිසිම බයක් සැකක් නැතුව ඔයාට අධ්‍යක්ෂකයෙක්, නිෂ්පාදකවරයෙක් වෙන්න පුළුවන්. කියන්න තව කාරණාවක් තියෙනවා. අධ්‍යක්ෂකවරයා කැමති නම් තමන්ගේ සහායට සහාය අධ්‍යක්ෂකවරයෙක් පත් කරගන්න පුළුවන්. අර අපි කලින් කිව්වා වගේ අර්ථපතියෙක් පත් කරගන්නේ අන්න ඒ වගේ. අද අපි කතා බහ කරේ අධ්‍යක්ෂකවරයෙකුගේ කාර්යභාරය පිළිබඳව. මේ අද පාඩම සාරාංශගත කරොත් මේ පුතේ මෙන්න මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නේ තනිකරම තාත්තා කෙනෙක්. ඇත්තටම තාත්තා කෙනෙක් කියන්නේ මොන වගේ චරිතයක්ද? තාත්තා කෙනෙක් කියන්නේ තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරන, ආදරයෙන් රැක බලා ගන්න, දරුවන්ට නිසි මාර්ගය පෙන්වලා දෙන, දරුවන්ගේ කටයුතු වලදී අපරිමිත විදිහට වෙහෙසෙන මහා පුදුම දැවැන්ත චරිතයක්. අපේ ජීවිත පුරාම වැටිලා තියෙන මහා බලගතු හෙවණැල්ලක් වගේ තමයි අපේ තාත්තා කියලා කියන්නේ. එතකොට අධ්‍යක්ෂකවරයා කියන්නේ තනිකරම තමන්ගේ කර්ව් එකටම තාත්තා කෙනෙක්. එහෙම තාත්තා කෙනෙක් වෙන්න බැරි කෙනෙක්ට කවදාවත් අධ්‍යක්ෂකවරයෙක්, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, හොඳ නිෂ්පාදකවරයෙක් වෙන්න. ඉතින් අද අපි පාඩම අවසන් කරමු. ආයේ දවසක මේ වගේ වටිනා පාඩමක් අරගෙන Art World 44 තුලින් අපි හමු වෙමු. ඒවා